ප්‍රශ්නෝත්තර සැසිය වෙත දැන් අපි පැමිණ සිටිනවා. මෙම පැනලය සඳහා වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතාට සහ සම්පත් සේර මහතාට වේදිකාවේ රැඳී සිටින මෙන්ද වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් වෛද්‍ය නිරන්ත රත්නායක මහතා දුම්පල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නියෝජනය කරමින් වෛද්‍ය ආසිරි කරුණානායක මහතා සෞඛ්‍ය සඳහා වූ කරුණ වෘත්තිකයන්ගේ සන්ධානය නියෝජනය කරමින් වෛද්‍ය මනුජා පෙරේරා මහත්මිය සංකාරක දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය නියෝජනය කරමින් ඔබ සියලු දෙනාට අසුන් වෙත පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා. දුම්කොළ නීති විරෝධී සහ නීත්‍යාව අවුල දෙක අතර වෙනසක් මෙම හානිය ගත්තොත් මේ දෙකේ වෙනසක් නැහැ. දෙකම සමානයි. එකම දේ එකක් නීති අනුකූල වුණා අනිත් එක නීති විරෝධී ආකාරයට අලෙවි කරනවා. එතකොට අසමානකම අච්චරයි. හානිය දෙකම සමානයි. අනිකායතනයේ නීති අනුකූල දුම්කොළ වෙනුවෙන් පිළිඳිනවා. ප්‍රශ්න පොඩක් කරලා දැන් නීති අනුකූල දුම්කොළ වෙනුවෙන් අනිකායතන පිළිඳිනවා. අපි පයිසන්නේ නීති විරෝධී එකට විරුද්ධයි. නමුත් නීති අනුකූල එකට ඔබ විරුද්ධ නැද්ද කියනවා. ඒක දෙවි ප්‍රශ්නේ. තමයි මේ දුම්කල නම් දුම්කල මන්සාර විතර මාත්‍රාවේ ඕනෑම එකක් අපි ආයතනයක් සියද ඒ භාවිතය අවම කරන්න ඒ භාවිතය මිනිස්සු නිදහස් කරගන්න කරන්න ඕන පුරුදු කරන්න පුළුවන් හැම දෙයක්ම විතර ඉන්න සීල විතර කන්ටැක්ට් එක දෙකයි ඒ වෙනතුව නීති අනුකූලව නීති විරෝධී කියලා වෙනසක් නැහැ සියල්ලම එකම කැටගරි එකට ඉන්න ඒවට විරුද්ධතාවයක් තියෙනවා. නැත්නම් විනාශකාරී දේවල් බොහොමයක් තියෙනවා. හැබැයි සානතර නීතියක් නැහැ. අපේ රටේ නීති ගණනාවක් තියෙනවා. දැන් දුම්කල පාලනය සම්බන්ධයෙන් නාටැක්ට් එක, CTC එක, ඒ වගේම රටේ සාමාන්‍ය නීති මේ සියලු දේවල්ම පවත්වන මතසාර සම්බන්ධයෙන් තියෙන දේවල් තියෙනවා. අනික පත්‍රවල සම්බන්ධයෙන් ඒ වගේ තියෙනවා. බොහෝසල් දෙතුමා නාට්‍යායතන නියෝජනය කරන මෙතුමාට එකට දෙන්න පුළුවන්. ඉතින් නාට්‍යායතනයත් පුළුවන් තරම් උත්සාහ කරනවා මේක පාලනය කර ගැනීම සඳහා. එතකොට ඒ වගේම ප්‍රජාව මේ දේවල් අතර අරගෙන මිනිස්සු මේ දේවල් වෙනස් කරන්න සෑහෙන දේවල් හදලා ඉතින් ඇක්ට් එකට විතරක් කරන්න පුළුවන් දේවල් නැහැ. අපහසුයි. ඒකට විතරක් කරන්න කියන එක. හැබැයි ඒකද නීති ක්‍රියාත්මක වීමක් විය යුතුයි. ඒ වගේම ප්‍රජාව පැත්තෙන් ප්‍රජාමණ්ඩලයක් කරලා මේ භාවිතාවන් වෙනස් කරන්න. අපේ රටේ සිගරට් දැන්වීම ඉවත් වී නාට්‍යයක් එකකින් බොහෝ ඉස්සර මිනිස්සු පාරට ගිහිල්ලා කඩවල වලට ගිහිල්ලා කඩවල වල මිනිස්සුන්ට කතා කරලා දිනස්ස බොම් පැහැදිලිව කිස් ඔෆ් ඩෙත් ඒක ගැන කතා කරොත් මේ විකුණන්නේ මිනිසුන්ව මරදාන භාණ්ඩයක් ඒ භාණ්ඩය ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ කඩේ ඇතුලේ ප්‍රවර්ධනය කරමින් විකුණනවා කියන කාරණේ මිනිසුන්ට කියන්න ගත්ත පස්සේ මිනිස්සු තේරුම් ගත්තා. මිනිස්සු මේවා ඉවත් කරගන්න පටන් ගත්තා. ඊපස්සේ දුම්කල සමාගම් කියන්න ගත්තා අපි මේක වොලන්ටරි ඉවත් කරගන්න. වොලන්ටරි ඉවත් කරගත්තේ නෑ. ඒකට ඉවත් කරගන්න උනා. ඒ හින්දා බස්වල සිගරට් බොන කෙනාට විවිධ කාරණා ගණනාවක් තියෙන. එතකොට මේ ඇක්ට් එකකින් හෝ නීතියකින් විතරක් නෙමෙයි දේවල් කරලා තියෙන්නේ. මිනිස්සුන්ගේ දේවල් අතර දැන් අද උනත් දැන් කවුරු කෙනෙක් සිගරට් එකක් මේ හවට පත්තු කරගත්ත කීයද සිගරට් බොන මොකද තියන්න බෑ නිෂ්ප්‍රයෝජනය කරන්නේ කියලා. ඒතකොට ඊ දැනට මේකට ඇවිල්ලා තියෙන්නේ වෙනස් විදිහේ ප්‍රචාර කරනදී ඒවා නීතියෙන් විතරක් නෙමෙයි. හැබැයි අපේ නීතියත් අවශ්‍යම සමාන දේවල් පාලනය කිරීම සම්බන්ධයි. Thank you. ඒක තියෙනවා. ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් තියෙනවා සංඛාරයේ. ඊළඟට ඔටෝමැටික් වල ටැක්ස් එක වැඩි වුණාම ඒක වාහන ඉදිරියට බලන්න ඕනේ. තුලයි කොහායිද? අදේට මේ ටැක්ස් එක සමාජයෙන් ඉවරලා දැන් බලපිළිවෙල යෝජනා කරනවාද? නෑ කොහොමද ඔයයට දැනට ටැක්ස් එකක් ලැබෙනවා. නමුත් ඒක මදි ඒක. අපුර දැන් බෑ. ටිකේ මිල වැඩි වුණා. ටැක්ස් එක යන්නේ තුබයි කරලා. විලාසි විමර්ශන කරන්න ඕනේ. ටැක්ස් එක ආණ්ඩුවට යනවා. හැබැයි හිමිමේ යුතු ටැක්ස් එක ලැබෙන්නේ නැහැ. ඒකේ කොටසක් ඉවරදී ටැක්ස් කිරීමක් නැති හින්දා ඒකේ කොටසක් දුම්කල සමාගමේ ලාභය වලට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් විශේෂයෙන් අපි ළඟදී ගෞතම නිමාරණයේදී මේ සාකච්ඡා
හොඳින් ආවා වෙන්ටේ රිසර්ච් එක කොහොම වැදගත් ප්‍රසන්ටේෂන් එකක් කරා ඒකේ බොහොම පැහැදිලිව කිව්වා අපිට 75%කට තිබුණු මිලියන් සිගරට් මිලියන් බදු ප්‍රතිශතය සිගරට් මිලියන් බදු ප්‍රතිශතයේ 75%කට අවුරුදු ගණනාවක් පවත්වාගෙන ආවා දැන් මේක 66.8කට වෙනකන් අඩු වෙලා තියෙනවා ඒ නිසා ගිය අවුරුදු දෙකේ විතර බිලියන 17ක් රටම අහිමි වුණා ඒක බොහොම පැහැදිලිව කිව්වා ඒ අවස්ථාවේදී රටේ කතාවක් තිබ්බා මේ රටේ ඡන්දය තියාගන්න බෑ ඡන්ද තියාගන්න බිලියන 5ක් විතර ඕනේ කියලා මම පැහැදිලි ඒ අවස්ථාවේ කිව්වා ඉතින් මේ සල්ලි ටික ඉතුරු කරන්න ඡන්ද 3ක් ඒකට ඉතාලම පැහැදිලි මේ එන්න තියෙන මුදල් සමාගම් වල ලාභේ වලට පත්වීම වැළැක්වීමට තමයි මේ අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරන්නේ ඉතින් ඒක මම හිතන අපි කණ්ඩායමක් විදිහට කොහොමද කියලා ඒ සම්බන්ධව දැනුවත් කිරීම කරා ටැක්ස් කරපුවාම වාගේ කියවි අර විතර ඒක තහනම් පාඩයක් කරන්න බැරි අය. ඔබලා නම කියලා යනවා. මම සම්පත් සේර විධායක අධ්‍යක්ෂක මම විසාරාම ප්‍රවේතුතුමා නමස්කාර. අපි කියන්නේ මම වෛද්‍ය මහේෂ් සූරිය ප්‍රධානී ලෝකල කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය පරිවිශ්වවිද්‍යාලය. මට කියන්න ඕන කාරණා දෙක තමයි එකක් කලින් ප්‍රශ්නයට ලෝකල සිගරට් වලට සාකච්ඡායි අනිත් ආන්තර බාහිර ටැක්ස් එකක් ගන්නකොට ඒක ගහන්නේ ආණ්ඩුවේ ආදාය විතර ගැනීමට සහ එම භාණ්ඩේ භාවිතය අවුල් කිරීම. ඒතර ඒ භාණ්ඩේ මිලේ යනවා. ඉතින් ඒ වෙලේ ඒ කියන්නේ එක ගලයි පොළොව දෙන්නේ නැහැ. ඒ වෙලේ කරගන්න නම් ඒ වෙලේ මේ කියන විදිහට කරගන්න නම් ටැක්ස් එක ලොකුවට ගන්න. පොඩ්ඩක් ටැක්ස් වැඩි කරොත් වෙන්නේ මොකද? ඊට තව රුපියල් ගණනක් එකතු කරලා මිල වැඩි කරනවා සමානයි. එතකොට ටැක්ස් එක රුපියලකින් නම් රුපියල් 2කින් මිල වැඩි කරලා රුපියල් 3කින් තව රුපියල් 2කින් එකතු කරලා ආපේ රුපියල් 3කින් මිල වැඩි කරනවා සිගරට් එකේ. මම උදාහරණයක්. ඉතින් මේ වැඩි වෙන රුපියල් තුනේ එකයි ආණ්ඩුවට එන්නේ දෙකක් යනවා සමානයි. නමුත් ආණ්ඩුව කෙලින්ම රුපියල් 3කට රුපියල් 5ක ටැක්ස් එකක් ගන්නවා. සමානව ගන්න එකපාරට උඩා මිල වැඩි කරොත් මේක හොඳට වළු වෙනවා පිටින්. ඒක සමානව වැඩි කරන්න පුළුවන්. 750ක් වගේ තමයි එහෙනම් එකතු කරන්න වෙන්නේ ලාභය. ඒ නිසා ඒක රහස වෙන්න ඕනේ ආණ්ඩුව බය නැතුව අපිට ගහලා ටැක්ස් එක ගන්න. ඒ එහෙම තිබුණා 75ක මට්ටමට සිගරට් එකේ මිලියන් 75ක් ටැක්ස් තිබුණ කාලයක් තිබුණා. මොකද ඒක දැන් එහෙම නෙමෙයි. අවසන් මේක නීතියක් නෙවෙයි. ඉතින් ඓතිහාසිකව සමහර භාණ්ඩ නීත්‍යානුකූල වෙලා තියෙනවා මේ මද්යසාර සිගරට් වගේ දුක්කොළ වගේ ඒකෙන් ටැක්ස් එකෙන් අපිට මේකේ මාසෙ දෙක ගන්න පුළුවන් නම් ඒ භාවිතයට අවුල් වෙනවා එක්තරා දවසක් නතර වෙයි ඊට කම්පි වහලා යනවා මුන් දෙක ආණ්ඩුවේ ආදායමක් වැඩිම භාවිතයට අවුල් වෙනවා ඒ නිසා මේ නීත්‍යානුකූල එකක් වෙන නිෂ්පාදනය කරන එක මේ අවස්ථාවේදී මේ වාස්තව ගැනීම උත්සාහ කිරීම හොඳයි කියලා. ඒක තමයි දැක්කා විසක් වලට. දවසල් පිටපස්සේ බොහෝම කර්ම පරම්පරාව මේ වගේ සංවිධාන හරහා ජනතාව රට දරුවක් කිරීම කරනවා. නමුත් වර්තමාන වල කර්ම ප්‍රජාව සහ මේ මධ්‍යසාර වලට යොමු වීම වැඩි වෙලා තියෙනවා නේද? මම ඒක උදාහරණයක් කිව්වේ දවසල් පිටපස්සේ මේ හොදන් ඒ වගේ දරන්නේ කොළඹගේ විශාල පරිවර්තන එක්ක විශාල ප්‍රමාණයක් ලබනවා. ඔව්. අපි ඒක කිකියෝ සමස්තයක් වශයෙන් ලංකාවේ මධ්‍යකාර දුර්වල භාවිතය අඩු වෙගෙන යන්නේ. නමුත් මාධ්‍යකරණයට ලොකු වගකීමක් තියෙනවා. ඒක එහෙම නෙවෙයි ලංකාවේ ගන්න දෙයක් නැහැ. විනාශයි මෙන්න මෙච්චරක් වැඩි වෙලා එහෙම නැත්නම් මේ මෙන්න දාන්සර පිටපස්සේ හරි බණගේ හරි මේක භාවිතා කරලා කියලා අමුතු රස් ඒකට දීලා අනුමතක් දීලා නිකන් පොඩි ආකර්ෂණයක් ඇති කිරීම ගැන අපි පොඩ්ඩක් පරිස්සම් වෙනවා. යාපු අද පාටුවට එමු දුම්කල නිෂ්පාදන දුම්කල නිෂ්පාදන සහ මේ දුම්කල වතුකරණය ගැන කියන ප්‍රශ්න. අපි දෙදෙනා දුන්නේ උදාහරණ කතා කරේ. නෑ ඒක වෙනවා. ඒක ගැන කොහොම විමසෙන්නේ ඉඳ ඔබගේ සගයන්ට කියන්න මේ ඔබට දන්නේ නැතුව කරන්නේ දුම්කල කර්මාන්තය පන්සල කර්මාන්තය කඩේ යනවා. ඒ වාර්තා කරන හැටි නිසා කොහොම පරිස්සම්
දුම්කල සම්බන්ධව රිසර්ච් රිපෝට් වගේක් එළිදක්වුණා. හැබැයි ඌට වඩා ඉතින් පිටිපස්සට රිසර්ච් විය යුතු පැති ඒ ගැන සිදු වෙලාම නැහැ කියලා මට තේරෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ලංකාවේ කැසිනෝ ක්ලබ් හා සූදු ආශ්‍රිත ආයතනවල සිගරට් ප්‍රමෝට් කරනවා. සිගරට් කැසිනෝ මාෆියාව තුල සිගරට් පැකට් එක නොමිලේ දෙනවා. එතකොට ඒ තුල ලොකු ප්‍රවර්ධනයක් සමාජය තුල සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මේ වගේ සංවිධාන මේ බතු පිටින් රිසර්ච් කරනවට වඩා ඊට ඔබට යා යුතුයි නේද? සිගරට් නොමිලේ දීම නීති විරෝධී කියලා. ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවා. බලය තියෙන තැන්වල ධනිය තියෙන තැන්වල නීතිය නැවෙනවා. ඉතින් දුම්කල සමාගම කියන්නේ ධනය බලය දෙකම සුදට තියෙන තැන. ඉතින් ඒවා මේ තනිකර කැසිනෝ සමාගමෙන් කරන වැඩක් නෙමෙයි. මේ හැම දෙයක් අපි මේ උදාහරණ ගොඩක කතන්දරේ ඒකයි. කෙලින්ම දුම්කල සමාගමෙන් මෙන්න දුන්න චෙක් එක කියලා දෙන්නත් අපිට සාක්ෂි නැති වෙනවා. නමුත් මේ හැම මැනිපියුලේෂන් පිටිපස්සෙම ඔකේ වගේ ඉදිරිය පිටිපස්සේ ඉන්න දුම්කල සමාගම මැදසාර කරනවා. මේ එකම සමාගම එකම භූගෝලයේ අනුතමානී එක ක්‍රියාසින් එළියට අපිට හිතෙන්නේ මේ කැසිනෝ කාර්යයක් මේක කරනවා මේ පිටකොටේ මුදලාලි මේක කරනවා මේ ඔක්කොම මේ නීති කඩනවා ගන්න දෙයක් නැහැ මොකක්ද මේ රටේ තාත්තේ නමුත් බැරිනා පිටකොටේ මුදලාලිගේ කටින් එළියට එන්නේ කැසිනෝ කාර්යයේ සිගරට් එකෙන් එළියට එන්නේ එකම භූවල්ලගේ අනු ඒක අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් මේ අණ්ඩට විතරක් ගහ හරියන්නේ නැහැ භූවල්ලට අපි ප්‍රහාරය සමාවෙන්න ඕන අපි මම අහලා තියෙනවා ඔය දැන් විධාම්දාවට එන අය ඉන්නේ ඒගොල්ලන් ඔපරේෂන් වලට යනකොට සහ ඒගොල්ලන්ගේ ඔය කැම්ප් වල ඒගොල්ලන්ට ඇත්තටම සිගරට් දෙනවා කියලා මම අහලා තියෙනවා ඒක බොහොම බලකරන එකක් එහෙම තියෙනවා එතකොට ඒක මහත්තයා කුමාර කොහොමද ඒක දන්නේ මම බාර දෙන්නේ ඉස්සර එහෙම කළා. දැන් එහෙම නොමිලේ දෙන්නේ නැහැ. එයාලට සමහර කැටගරිස් වලට පොඩි දීපනාවක් දෙනවා. ඒක තාම තියෙනවා. අපි ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා එයාලට දැනුවත් කරලා තියෙනවා. දැන් එහෙම දෙන්නේ නැහැ. ඒක නීති විරෝධී. හැබැයි හමුදා කඳවුරු ආශ්‍රිතව තියෙන සහන සැල තුල විකිරීම සිද්ධ වෙනවා. ඒවත් නවත්තන්න පියවර අරන් තියෙනවා. ලංකාව පුරා තියෙන හමුදා කඳවුරු ආශ්‍රිතව සහන සැල කියලා තියෙනවා. ඒ හැම සහන සැලකම අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. වැඩියෙන්ම හමුදා සොල්දාදු ඇවිල්ලා සිගරට් තමයි ඉතින් ගන්න. ඒකට පියවර අරගන්න ඒ දැනුවත් කිරීම කරලා එහෙම කියලා සමහර ඒවා නවත්තලා. ඒක මම චුට්ටක් සමහර හමුදා කඳවුරු වල සමහර ඒ අනදින නිලධාරීන් සහ එහෙම නැත්නම් ඉන්න පිරිසක් වෙලා පියවරක් තියෙනවා විකුණන්න නැතුයි. සියලුම සහන සැලවල තියෙනවා කියන එක මම හිතන්නේ නැහැ නිවැරදි. සහ සම්පූර්ණම කඳවුරම ස්මෝක් ෆ්‍රී කරලා තියෙනවා. ඇත්තටම නීති අපි නැවත නැවතත් කියන්නේ අර ධනයේ බලය තියෙන තැන්වලදී නීති නැමෙන හින්දා. නීති රාමු අපිට සහයෝගය සඳහා කියන ගම ජනතාව සහ මාධ්‍ය විදිහට විශේෂයෙන් මේවා වල ඇත්ත හෙළි කරන එක ඒ වැඩේ කරගෙන යන්න ඕනේ. ඒක ගොඩාක් බලවත් මේ සැකේ. ඇත්තට. ප්‍රශ්නයක් තියෙනවා මම මේ දුම්පල පංචශාල ජාතික අධිකාරියෙන් යොමු කරන්නේ ලෝකයේ වෙනත් රටවල දැන් ආදර්ශයක් දුන්නා ඒගොල්ලෝ ඒ රටේ දුම්පල ඉදිරි පරම්පරාවට තෝරගන්න ඇති සම්බන්ධයෙන් අපේ රටේ දුම්පල පංචශාල පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රතිපත්තියට ඒ කියන එක තව කොච්චර කාලෙකින් ඉදිරිපත් කරලා කරගන්න පුළුවන්ද මොනවාගේ සැලසුම්වලද තියෙන්නේ ඒ සියල්ල සූදානම් කරලානේ දැන් අපි ටොබැකෝ ෆ්‍රී ජෙනරේෂන් කියන එකට අපේ කම්ප්ලයන්ස් කාල සීමාවට කොහොමද ආණ්ඩුවට මොනවද ඉතාලික්මනි කියන්නේ අපේ ඒ සම්බන්ධයෙන් තියෙන අපේ තියෙන නොමුවීම අපි පෙන්නලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මොකුත් තිබ්බයි විශේෂයෙන්. ඉතින් අපේ නොමුවීම පෙන්නලා තියෙන්නේ ඉතාලික්මනි ඒ සඳහා අපි යොමු වෙනවා 2010 පස්සේ ප්‍රතිචාරය
ඒ ජෙනරේෂන් එකේ ඉඳලා ඉස්සරහට ඒ පරපුරේ ඉඳලා ඉස්සරහට දුම්පල දුමෙන් දුර වෙනවා. ටොබැකෝ පිළි කියන්නේ දුම්පල වලින් තොර වෙනවා. ඒ වගේම මම තව කියපු දෙයකට මම පොඩ්ඩක් ගුණපූර්ණයක් කරන්න කැමතියි. දැන් මේ නීති කියනවා ඒ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඊව හරියට වෙන්නේ නැත්තේ වගේ අදහසක් ඇහුවා. අපිට තියෙන බාධක මේවා ක්‍රියාත්මක කරන්න. උදාහරණයක් විදියට දැන් දුම්පලා මධ්‍යස්ථාන පිළිබඳ ජාතික අධිකාරී පනතට 2016 ආපු සංශෝධනයේ අනුව දුම රහිත දුම්පල තහනම් කරනවා. කියන්නේ දුම රහිත දුම්පල කියන්නේ අපන දුම්පල මිශ්‍රණයක් ලෙස නිෂ්පාදනයේ අලෙවි සඳහා ප්‍රදර්ශනය කිරීම ප්‍රවාහනය තහනම්. නමුත් අපිට මේක ක්‍රියාත්මක කරගෙන යෑමේදී තියෙන ගැටලු වල ප්‍රමාණය මේ සංශෝධනයේ ඉතාම වැදගත්. මොකද ලංකාවේ විලිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාවට ප්‍රධාන සාධකය මේ හපන දුම්. ලංකාවේ මුඛ පිළිකාවලින් 85% නවත්ත ගන්න පුළුවන් මේ හපන දුම් වල නවත්ත ගන්න පුළුවන්. ඒ පුවක් අපේ මේ අදට අදාළ වෙන නිසා මම කියන්නේ නෑ. එතකොට මේක නමුත් ක්‍රියාත්මක කරන්න ගියාම හපන දුම් වල ප්‍රධාන වශයෙන් තියෙන බුලත් පිට. එතකොට බුලත් පිට කියන එක නවත්තන්න ගියාම එන සමාජීය ගැටලු. බුලත් පිට පාලනය කරන්න ගියාම බුලත් පිට ඉලක්කට්ටු අයින් කරන්න ගියාම එන ගැටලු ඒවා අධ්‍යාපනයෙන් තමයි වැඩි හරියක් නීතිය දීපට කරගන්නේ. ඒක නිසා දැනුමත් කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා කරන්න අවශ්‍ය මේ සියලු නීති රාමු එහෙම තියෙද්දි අපි මේ දැහැත්කට්ටි ඉලක්කට්ටුවේ මේ දුම්කොළ සහ පිළිකාකාරක තවත් තියෙන පුවක් මේවා අයින් කරගන්න දැනුම්වත් කිරීම ස්වාමීන් වහන්සේලා ලව්ව මේක ජනතාවට කියලා දෙන්න යන්නේ ඒ වගේ දේවල් ගොඩක් කරන්න වෙනවා. ඔතන තමයි ගැටුමේදී නීතිය තියෙනවා. නීතිය මේ සමාජීය ප්‍රශ්න නිසා ක්‍රියාත්මක කරගන්න. ඉතින් ඔය ඒක තමයි මාධ්‍ය විදිහට ඔබේ වගකීම ගොඩාක් පුළුල් වෙන්නේ මේ වගේ එකකදී. නීතිය ක්‍රියාත්මක කරවනවාටත් වැඩිය අපේ ජනතාව දැනුම්වත් කරලා හරි විදිහට මේ දුම්කොළ ගැටලුවෙන් මිදෙන්න පුළුවන්. ඒ කාර්යභාරය හරියට ඉෂ්ට කරන්න හරියට තොරතුරු ජනතාවට ගෙනියන්න ඉතා අවශ්‍යයි කියලා මට හිතෙනවා. වෛද්‍ය නිලන්තරත් නායක දුම රහිත දුම්කොළ අනුපමිටුව දුම්කොළ මධ්‍යස්ථාන පිළිබඳ ජාතික අධිකාරිය. මට තව එකක් මේ ඔබතුමාට ඉදිරිපත් කරන ප්‍රශ්නයේ දුම්කොළ රහිත පරිපූර්ණ පිළිබඳව හොඳම ප්‍රශ්න තියෙනවා. දැන් ඖෂධීය දැහැත්ටි ඒකේ හඳුන්වා දුන්න එහෙම යන්න කියන්නේ ඒක මොනවද ප්‍රවර්ධනය කරන්නේ? ඒක හඳුන්වා දුන්නා සහ ඒක ප්‍රවර්ධනය කරන්න යන වැඩපිළිවෙලක් යනවා. ඒක කෙරෙනවා. නමුත් අර ඒ ඇබ්බැහි ඔය ඖෂධීය කියන්නේ හානි කරන ඕන දැහැත්ටි කියන එක ඒකේ පුවක් නැහැ දුම්කොළ නැහැ කුණු නැහැ. මොකද පුවක් දුම්කොළ හුණු පුවක් සහ දුම්කොළ වල පිළිකාකාරක තියෙනවා. හුණු වලින් මුඛශේෂ වල පටලේ තුනීකරණය වෙලා පිළිකාකාරක වලට ඇතුළට යන්න ඉඩ සලසනවා. ඒක නිසා දැහැත්ටි වල ඔය තුනම හානි කරනවා. ඔය තුනම අයින් කරලා ඒ වෙනුවට අපේ සාම්ප්‍රදායික බුලත් පිටේ තිබ්බ ඔය ගුරු පියලි වසාවාසීම තමයි ඉක්ු කරන්නේ. ඒක ප්‍රබන්ධනය කිරීම සිදු වෙනවා. නමුත් අර බුලත් පිට खाना හොයන්නේ යන්නේ. ඔය කියන්නේ ඒකට ප්‍රියතාවයක් නැති නේද? ඔව්. ඒ කියන්නේ ඒක මෙතුමා වට වැඩි කියන්නේ අර සයිකෝ ඇඩික්ටිව් සබ්ස්ටන්ස් එකක්. ඔය පුවක් වල සහ දුම්කොළ වල තියෙන හැපීමෙන් එන්නේ සයිකෝ ඇඩික්ෂන් එකක් ඇදලා තියෙන්නේ ඒගොල්ලන්ට. ඇබ්බැහිය. ඒ ඇබ්බැහියේ රසය ඒ දැනීමේ සෙන්ස් එක හොයනවා. පරීක්ෂණ කරේ නැද්ද ඒක? පරිපූර්ණ පිළිබඳව ඒ පිළිබඳ පළවෙනි සංදේශය ශ්‍රී ලංකා වෛද්‍ය සංඝයේ මගින් පිළිතර එය නාටක සංවිධානය ලබා දුන්නා. දැන් මේ කැබිනට් පත්‍රිකාවක් පිළිතර අවසන්. දැන් මේ කැබිනට් පත්‍රිකාව නාටක සංවිධානය මගින් සෞඛ්‍ය ඇමතිට ලබා දීලා තිබෙනවා. දැන් අපි බලාපොරොත්තු වන ඉදිරි කාලයේදී එම කැබිනට් පත්‍රිකාව එනම් 2010 පසු බුදුරුණු ජනතාවට දුක්කොළ රහිත පරපුරක් ඇති කිරීමේ සංදේශය සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරියේ
කැබිනට් මණ්ඩලයෙන් අමුතු මණ්ඩලයෙන් අනුමැතිය ලබයි කියලා. ඊපස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ පාර්ලිමේන්තුවේ 3 විටක් කියවීමෙන් පසුව ඒකට ඡන්දයක් තිබෙනවා. පස්සේ ඡන්දයෙන් සම්පූර්ණ මෙය ඒකමතිකව හැමෝම මේකට පක්ෂව රටේ ජනතාව වෙනුවෙන් රටේ සෞඛ්‍ය වෙනුවෙන් ඒකට පක්ෂව ඡන්ද දෙකක් බලාපොරොත්තු වෙනවා. සමාන විට කැබිනට් පත්‍රිකාව මේ ඉදිරිපත් කරේ නැත්නම් එහෙනම් අපිට മന്ത്രി කෙනෙක් විසින් ඕඩර් එක න්‍යාය පත්‍රය තමයි private members motion ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම තමයි අපි අද අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍ය ඇමති එතුමාත් වෛද්‍යවරයෙක් ඒ නිසා එතුමා අනිවාර්යයෙන් මුලින්ම මේ කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් කරලා ඒකට කැබිනට් අනුමැතිය ගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේ නුදුරු අනාගතයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා බලාපොරොත්තු වෙනවා. මම බයිනානලා විජේසුන්දර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්ද්‍රව්‍ය දුම්වැටි සහ දුක්කර පිළිබඳ විශේෂ සමිතියේ සභාපති. ප්‍රශ්නයක් තියෙනවා ලොකු කරන්න. උත්තර මණ්ඩලයේ අවසරයි. දැන් ක්‍රීඩාව තමයි මේ අනාගත පරපුර මේ දුක්කල භාවිතයෙන් ඉවත් කරගන්න තියෙන සුදුසුම ක්‍රියාමාර්ගය. නමුත් මේ පාසල් වල තියෙන බිග් බැච් වලදී ඊළඟට විවිධ ක්‍රීඩා තරගවලදී මේ දුක්කල සමාගම් ඒවට අනුග්‍රහය දක්වනවා. ඒ අනුග්‍රහය දක්වන බවනක් නෙමෙයි ඒ ක්‍රීඩාව සිදුවන ස්ථානවල ඒගොල්ලන්ගේ වෙළඳ දැන්වීම ප්‍රචාරය. ඒ නිසා ඒ ආදිශීෂ සංගම් සමහර වෙලාවට ඒ ක්‍රීඩා තරග වලට ආදිශීෂයන් ගෙන්න ගන්න ඒ දෙන ටිකට් එකේ ඒ පිළිබඳව ප්‍රවර්තන කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා තුමාගේ අවධානය යොමු කරනවා මේ පාසල් ගාලෝකිය මේවෙන් බේර ගන්න විශේෂයෙන් බිග් බැච් පිළිබඳව අවධානය යොමු කරන්න ඒ ක්‍රීඩා තරග වලට අනුග්‍රහය දැක්වීම පිළිබඳව දුක්කල සමාගම් ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. මම හිතන්නේ මේ ක්‍රීඩා පිළිබඳ දුක්කල පිළිබඳව දැනීම පළ කරනවා කියලා මම හිතන්නේ මම එහෙම පිළිගොඩක් මුතු දැකලා නැහැ. මම හිතන්නේ ටිකට් පිටිපස්සෙත් ඒගන්ට මේ එම දුක්කල සමාගම් මෙම ක්‍රීඩා අනුමත කරනවා කියලා ඒ ශීලයක් දැකලා නැහැ. ඔබතුමාට දැකලා තිබෙනවද එසේ ටිකට් පිටිපස්සේ දුක්කල සමාගම් වල ශීලම අනන්තතාවය කියන්නේ බෑ. නමුත් ඒක සිද්ධ වෙනවා. අපිට ඒවා වාර්තා කරන්න අපි මේ මට QR code එකකින් මාකට පුළුවන් අපේ hotspot එක. ඔව් ඒ QR code එක අත දුන්නාට press release එකේ QR code එකකින් ගියොත් යන්න පුළුවන් අපේ web අඩවියට. ඒකේ තියෙනවා තව වෙනත් web අඩවියක address එකක් tobacco unmasked hotspots කියලා. මේ ඔයගේ දේවල් වාර්තා කරන්න කරුණා කරලා. නිර්ණායක වාර්තා කරන්න පුළුවන්. කරුණා කරලා වාර්තා කරන්න. ඉවෙන් තුනතු ලබා දෙනවා ඒක ඉතා වැදගත් අපේ කටයුතු ඉදිරියට ගෙන යන්න. මාගේ ලොකු වගකීමක් තිබෙනවා මේ පණිවිඩය සමාජයට දක්වන්න. ඒ වගකීම ඔබ සියලු දෙනා විශ්ව කරනවා කියලා අපි ඉදා බලාපොරොත්තු වෙන සිටිනවා. දැන් කුෂිකාර්මික වගාවන් කරන බහුතරයක් ආදායම් නැති නිසා දුම්කොළ මේ වගාවට යොමු වෙමින් තියෙන වපසරියක් තියෙනවා. හැබැයි එවැනි පළාත්වල ඒ ගෙවල් දොරවල් සරුසාරයි. නමුත් ඒ එකම භූගර්භයට සිදුවෙන හානියක් ඉතාම භයානක තත්ත්වයක් තියෙනවා. මට මතක හැටියට වලපනේ එවැනි සංසිද්ධියක් වුණා. ඊට පස්සේ තමයි දුම්කොළ සමාගම ඒ සඳහා දැඩියත් උනේ ප්‍රචාරය කරන්න අපි ගස් වවනවා කියලා. අවසාන නුනේ සෞඛ්‍ය ඇමතිනි රේණුකා හේරන්ට දුම්කොළ සමාගමේ නිවසක් හදා දීලා. මම තමයි ඉස්සෙල්ලා මේ ප්‍රවෘත්තිය පළමුවෙන් බැලුවේ මේ වගේ අදාළ කටයුතු. මේක කලින් මාධ්‍ය සාකච්ඡාවකදී ඔබතුමා මට මොකද කියලා තියෙනවා. මේ දැන් ට්‍රෙන්ඩ් එක නම් දුම්කොළ වගාව නැති වෙගෙන යන්නේ. මොකද ඒක මල වදයක් ඒ බබන අයට
දැන් සිගරට් කම්පැනියේ දුම්කොළ සිගරට් නිෂ්පාදනයත් අඩු වෙගෙන යන්නේ ස්ටික්ස් ගන්න අඩු වෙලා. ඒ අඩු වෙලා තියෙද්දිත් යාර දුම්කොළ රටින් ගිහින් යම් ප්‍රමාණයක් ඉස්සර වගේ 100%ක් ලංකාවේ වගුවන්නේ නෙවෙයි. ඒකින දුම්කොළ වගාව දැන් අඩු වෙගෙන තමයි යන්නේ. ඇත්තටම මේක පරිසරයට බවනායට ඒ කර්මාන්තයේ ඉන්න හැමෝටම ඉතාමත් හානිදායක. ඒක ගැන කිසි විවාදයක් නැහැ. ඒක නැත්තටම නැති වෙලා යන තරමට හොඳයි. ඒක භාවිතය අඩු වුණාම ඒක නැත්තටම නැති වෙලා යයි. ඔව්. අනිත් එක ඔය ගෙවල් සරුසාරයේ සරුසාර ගෙවල් තියෙන්නේ බාන්නෝ. උදුම් හිමියා. එයා තමයි දුම්කොළ සමාගමේ ඒජන්ට්. එතන ඉන්න දුප්පත් ගොවියෝ කණ්ඩායමක් අරගෙන ඒ වගාව මෙහෙයනවා. ඒක ඒගොල්ලෝ කරන්නේ ෆෝවර්ඩ් බයින් ක්‍රමයකට. ඒ කියන්නේ ඒගොල්ලෝ ණයට දෙනවා බීජ සහ පොහොර සහ අනිත් ඒවා ඔක්කොම දෙනවා. ඒ දෙන වෙලාවේ තමයි දුම්කොළේ මිල තියෙන්නේ. ඊට පස්සේ අර වගාවේ එයාලා සල්ලි අර ණය කපාගෙන තමයි ගන්න. අස්සයි. ඇත්තටම දුම්කොළ ගොවියෝ කියන අය ඉතාමත් දුප්පත් ගොවියෝ. අර අතරමැද එතන උදුන පවත්වගෙන යන ඩීල් එක කරන සමාගමක් එක්ක ඩීල් කරන මිනිස්සු පොස්. ඔව් ඒවට කියන්නේ දුම්කොළ කියලා අසරණ මිනිස්සු අපි අවුරුදු ගානකට කලින් ඔය දුම්කොළ වගාව ගැන පරිශීලනයක් කරා. හරිම අසරණ මිනිස්සු තමයි දුම්කොළ වගාව. මහා පරිමාණයෙන් බවනය ඉන්නේ උදුම් හිමියෝ ඒගොල්ලෝ ඩිරෙක්ට්ලි සමාගමත් එක්ක සම්බන්ධකම් කරන වගාවට අමතරව දේවල් කරන කට්ටිය. මේ යුගයකට මම වෛද්‍ය මනෝජ පෙරේරා සංස්කාරක දුම්කොළ කර්මාන්ත අධ්‍යයනකේ ආසිරික අවස්ථාවක් යොගකට ඒක මම මතක කරන්නේ යම් සම්බන්ධයෙන් දුම්කොළ වගාව ගැන පරීක්ෂණ කරපු නායකයන් නම් දැන් කියන්නේ අපේ අධ්‍යයනයේ වෙනතරක පරීක්ෂකයෙක් දුම්කොළ සමාගමේ සම්බන්ධය කියලා ඉතිහාස කරපුවා අපි දන්නවා භෞතික ඒ දුම්කොළ ගැන සත්‍ය හිතන්නේ මම වෛද්‍ය ආසික නායක අධ්‍යක්ෂක සෞඛ්‍ය සහාය කරුණ උත්කේන්ද්‍රයේ සඳහන්. එතන දැන් අපි ගොඩක් දේවල් කතා වුණා. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම මේ අපි කතා වෙච්ච එකක් තමයි කියන්නේ දුම්කොළ කර්මාන්තය කියන්නේ මේ සාමාන්‍ය කර්මාන්තයක් නොවනවා. කලින් අපි සාකච්ඡාවේදී ආපු එකක් තමයි මේ කියන්නේ පාරිභෝගිකයන්ගේ තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් 50% බලලා තමන්ගේ පිරිමි පාරිභෝගිකයන්ගෙන් 25%කට ලිංග බෙදීමතාවය උදා කරලා දෙනවා. ඉතින් මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද මේක? මොන වගේ කර්මාන්තයක්ද මේක? එතකොට ඊට අමතරව සෞඛ්‍ය හානියට අමතරව මේ රටේ ආර්ථිකයට වෙන හානිය නැත්නම් මේ සමාජ ප්‍රශ්න එහෙම ගත්තාම ඇත්තටම අපිට මේක විවාදයක් නෑ. මේක ඇත්තටම විවාදයක් නෑ. මේක රටට ඉන කරන නැත්නම් මේ නියමරු කර්මාන්තයක්. ඉතින් ඒකෙදි මේ කොහොමද රජය මේකත් එක්ක ගනුදෙනු කරන්න ඕන කියන එක විවිධ විපිලේඛන වලින් විශේෂයෙන් කිව්වොත් නාට ඇක්ට් එක ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන ප්‍රඥප්තියන් වලින් අපිට කියලා දීලා තියෙනවා නැත්නම් අපිට මාර්ගෝපදේශන දීලා තියෙනවා කොහොමද මේ සමාගම් එක්ක රජයේ විදිහට නැත්නම් මේ රාජ්‍ය සේවකයන් විදිහට ගනුදෙනු කළ යුත්තේ කියලා. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන රජයක් ගත්තාම නැත්නම් මේ රාජ්‍ය සේවකයෝ ගත්තාම බදු ප්‍රතිපත්තියෙන් සකස් කරද්දී මහජනතාවගේ පැත්තෙන් නැත්නම් මේ රට පැත්තේ හිටගෙන මේ මහජන ප්‍රතිපත්තිය නැත්නම් මේ බදු ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි. මොකද නැත්නම් මේ රට ආපස්සට හැරෙන විදිහට තමයි මේ බදු ප්‍රතිපත්තිය සකස් වෙන්නේ. ඒකෙදි විවිධභාවයක් තියෙනවා මේ සාකච්ඡාවේදී මේ යවන ලියුම් වලදී මහජනතාව විදිහට අපේ අයිතියක් තියෙනවා. නැත්නම් මේ තරුණ උද්‍යෝගිකයෝ විදිහට අපිට අයිතියක් තියෙනවා. මොනවාද මේ සාකච්ඡාවේදී කතා වෙන්නේ? ඒගොල්ලෝ නැත්නම් මේ රජය නියෝජනය කරන්නේ අපිවද මහජනතාවද නැත්නම් මේගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ මේ දුම්කොළ සමාගමේ මතය ප්‍රකාශ කරන්න කියලා. ඉතින් ඒ වගේ ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින මේවා මේ කඩදාසි වලට සීමා වෙන්නේ නැතුව මේවා ඇත්තටම මේ විවිධභාවයකින් වෙනවද කියන දේවල් ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ අද දැන් මෙතන මේ ශාලාව ගත්තත් අපි ඉන්නවා 100කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒක දැන් මෙතන සාකච්ඡාවේදී විවිධ යෝජනා ආවා, විවිධ අලුත් අදහස් ආවා. අපි නොදන්න දේවල් ගැන දැනගත්තා. ඉතින් තරුණ වෘත්තිකයන්ගේ සම්දානයේ විදිහට අපි
ඔයාලගේ ඉන්නනේ මේ අපි වෙනස් වෙන කියන්නේ අපිට පුළුවන් මේ මැසේජස් ටික නැත්නම් අපිට පුළුවන් මේ පණිවිඩ ටික අද ගිහිල්ලා ගෙදරදී කතා කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ වෘත්තීය විදිහට පෑනින් හරි නැත්නම් අපි අපේ තියෙන මාධ්‍ය පාවිච්චි කරලා මේ නොදන්න දේවල් ටික නැත්නම් මේ අපි අලුතෙන් ගත්ත අවබෝධය තව කීප දෙනෙක් ලබලා දෙන එක. ඉතින් මම හිතන්නේ අර බලය ධනෙක හැප්පෙන්න තියෙන ලොකුම හයිය තමයි අපිට මේ හොඳ තිත් තියෙන මිනිස්සුන්ගේ හයිය. ඉතින් මම හිතනවා මෙතන ඉන්න හැමෝම හොඳ තිත් තියෙන හොඳ මිනිස්සු මේ රට වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් වැඩ කරන මිනිස්සු කියලා. ඉතින් ඒක නිසා මේ වගකීම අදට අරගෙන අද මේ දවසේදී මේ සාකච්ඡා වටෙන් පස්සේ ඒ වෙනුවෙන් වැඩ කරමු කියන එක අපි තරුණ මුස්ලිම්ගේ සම්දානයේ විදිහට ඔබට ආරාධනා කරනවා. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරමු කියලා. මෙතන ඉන්නවා රජයේ නියෝජනය කරලා නැත්නම් මේ සිවිල් සංවිධානයේ විදිහට මේ වෙනුවෙන් වැඩ කරන අය මේ රට තවත් කියවරින් හරි උඩට තියෙන්න බලාපොරොත්තු වෙන අය. ඉතින් ඔයාලගේ මොනාරි අදහස් තියෙනවා නම් මොනාරි වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න දේවල් තියෙනවා නම් අපේ ඕන කෙනෙක්ට ඒ වෙනුවෙන් උදව් කරන්න සහාය වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. ආයෙ අපට කියනවා මොකක්ද? මම වෛද්‍ය ආශ්‍රය කරුණානායක අධ්‍යක්ෂක සෞඛ්‍ය දරු මුස්ලිම්ගේ සම්දානය. මම ආශ්‍රය වෛද්‍යවරයෙක්ගෙන් මෙහිම අහනවා. ඒතර ඔබතුමා කියනවා රජය ඕ බලවන්තයන් සමග මේ සම්බන්ධතාවයක් එක තමයි දුක්ඛල කර්මාන්තය වැනින්නේ. ඒතකොට මේ බැඳීම ඇදිලෙම ඔබතුමාලා රාජ්‍ය ඇතුලේ ක්‍රියාත්මක කරන මේ කෘති. ඒතකොට දෙලින්ම ප්‍රජාවත් එක්ක බද්ධ කරගන්න හෝ ඔබට තනියෙන් කියන්න බැයිද රාජ්‍යයට ඇඟිලි දික් කරන්න බැයිද වල හැකියාවක් තියනවල දත්තමත විශ්ලේෂණය වෙනවා සෞඛ්‍ය මත අධ්‍යයනය කරලා තියෙන මේ සියලුම කාරණාන් ඇතුලේ ඒවා එක්කව කරගනිමින් තනියෙන් ජනතාවත් එක්ක එක්කව කරලා කේන්ද්‍රීය බලපෑම් කරන්න බැරියි. ඇත්තට මේ ක්‍රියාවලියේ කොටසක් තමයි අද දවසේ මේ වෙන්නේ. සහ දැන් අපි මාස කිහිපයක් තිස්සේ අපි කරපු රිසර්ච් වල කියන්නේ අලුතෙන් අපි හොයාගත්ත දේවල් අද දවසේදී ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඇත්තටම මේ බලය හදන්න තමයි. මොකද අපි තනියෙන් ගිහිල්ලා දේවල් කරන එකේ බලපෑමක් තියෙනවා තමයි. ඒ වුණාට දැන් මාධ්‍ය විදිහට මේක වැඩේ අතට අරගෙන මේක තවත් අපිට වඩා සත්‍යයෙන් ඕගොල්ලන් තමයි මේක කියන්න පුළුවන් රටට කියන්න පුළුවන් වැඩි බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක අපි හැමෝගෙම වැඩක්. අපිත් මේකේ ලොකු වැඩක් කරන අතරතුරේ ඕගොල්ලෝ මේකට සහයෝගය දෙන්න. මොකද මේ මිනිස්සු මේ වැඩේ අතට ගත්තොත් තමයි. එහෙම අතට අරගෙන ඉඳීම සෑහෙන. අපි දැන් කතා වුණා ඒක නිසා තමයි මේ දුම්කොළ පාවිච්චිය, මධ්‍යස්ථ පාවිච්චිය මේ රටේ අඩු වෙමින් තියෙන්නේ. ඉතින් ඒකට ඔයාලගෙන් සහයෝගය දෙන්න. එහෙම වුණොත් තමයි මේ රජයේ මේකේ බලපෑම වැඩිපුර වැටෙන්නේ සහ තව තවත් මිනිස්සු මේ සටනත් එක්ක එකතු වෙන්නේ. අපේ පැත්තේ ඉඳ ගන්න. බොහොම ඉදුලි